සුබ දවසක් වේවා. යොහාන් තුමාගේ සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ සඳහන් වන ආකාරයට යේසුස් වහන්සේ කුරුසිය මත සිටමින් පවසන්නා වූ 6 වෙනි වචනය තීන්දුවනේ යන්නයි. අපි මේ ගැන කල්පනා කරන අතරේදී නිමාවිය කියලා අපිට කියන්න පුළුවන්, හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අවසන් විය වශයෙන් උත් හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි මේ වචනය ග්‍රීක භාෂාවට අනුව මේකේ එන්නා වූ ඒ තේරුම අර්ථය සම්පූර්ණයෙන්ම ගෙවා ඇත යන්නයි. ඉතින් යේසුස් වහන්සේ කුරුසේ මත සිටමින් මේ උන්වහන්සේගේ කාර්ය සම්පූර්ණයෙන්ම නිමාවට පත් කළා කියන එකයි මේ වචනය තුලින් අපට පැහැදිලි වෙන්නේ. පූජා වීම අවසන්. ඒ වගේම මෙතනින් එහාට මරණයක් නැහැ. පාපේ බලය විනාශ වෙයි. පූජා වීම ප්‍රමාණවත් වුණා. ඒ වගේම මෙහෙය සම්පූර්ණ කරනු ලැබුවා. ඉතින් අපි කල්පනා කරලා බලන අතරේදී මේක අපට ඊ타ත්ම ජයාන්විත වූ තේජාන්විත වූ ප්‍රීතිදායක ආරංචියක්. යේසුස් වහන්සේ ඉපදුන වෙලාවේදී දේව දූතයා එඬේරු වෙතට පැමිණ ප්‍රකාශ කරනවා උන්වහන්සේ ඉපදුන වෙලාවේදී බය නොවෙලා බලව මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනිමි. මක් නිසාද ස්වාමියෝ යේසුස් නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්සේක. ලූක් සුභාරංචියේ 2 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි 11 වෙනි පද. ඉතින් සකල ජනතාවටම මේක මහත් වූ යහපත් වූ සුභාරංචියක් වුණා. ඉතින් අලුත් ගිවිසුමේ සුභාරංචි වලට අනුව යේසුස් වහන්සේ මෙලොව ජීවිතයේ කළ බොහෝ ආශ්චර්යමත් ක්‍රියා සුව කිරීම සුද්ධ ලියවිල්ලෙහි කලින් නියම කර තිබුණා වූ උන්වහන්සේගේ ජීවිතයේ අතරමඟ කළා වූ සිදුවීම්. ඒ සියල්ල. ඉතින් ඒ වගේම තමයි යොහාන් තුමාගේ සුභාරංචියට අනුව දැන් උන්වහන්සේ කුරුසපත් වන මේ මොහොතේදී උන්වහන්සේගේ මුඛයෙන් ප්‍රකාශ කරනවා තීන්දුවනේ කියලා. මේ වචනේ අර්ථයත් ඒ වගේම මේ වචනය ගැන කල්පනා කරනකොට මේකත් අර මුලදින් කිව්වා වගේ ඊ타ත්ම ජයාන්විත වූ තේජාන්විත වූ වචනයක්. ඒ වගේම තමයි සුද්ධ ලියවේ සඳහන් අනාගත වාක්‍යයෙන් මේ වන විටත් යේසුස් වහන්සේට ඉෂ්ට කරන්නට බැරි වුණා වූ ඒ ඉතිරව තිබුණා වූ එකම දේ උන්වහන්සේ ඉෂ්ට කළා. ඒ නිසා ඒ සම්පූර්ණයෙන් උන්වහන්සේගේ කාර්ය නිම කරලා අවසානයේ උන්වහන්සේ මේ ආකාරයෙන් පවසනවා තීන්දුව උනේ කියලා. අපිට ඒක හොඳටම උදාහරණ බයිබලයේ කියන්න පුළුවනි. යොහාන් තුමාගේ සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ 4 සහ 5 වෙනි පද මේ ආකාරයෙන් කියනවා ඔබ මට කරන්ට දුන් වැඩය මම තීන්දු කර පොළවේදී ඔබ ගෞරවයට පැමිණෙවීමි. දැන් පියාණෙනි ලෝකයේ තිබෙන්න පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙව්ව මැනම. ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන් ඔබගේ නාමය ප්‍රකාශ කළමි. පොළවේදී යේසුස් වහන්සේට කරන්ට බාර වූ කාර්ය උන්වහන්සේ කිසිම අඩුවක් පාඩුවක් නැතුව සම්පූර්ණයෙන්ම අවසන් කළා. යේසුස් වහන්සේගේ මෙලොව ජීවිතයේදී උන්වහන්සේ වසර 33ක් මෙලොව ජීවත් වුණා. උන්වහන්සේගේ සේවා කාලය අවුරුදු 3කට සීමා වුණා. ඉතින් මේ වගේ කෙටි කාලයක් තුලදී උන්වහන්සේ පියාණන් වහන්සේ උන්වහන්සේට බාර දුන්නා වූ කාර්ය තමයි මේක. ඒක උන්වහන්සේ ජයග්‍රාහීකව නිම කරලා මුළු ලෝකයාගේම ගැලවීම සම්පාදනය කරනු ලැබුවා. මේ සියල්ල පහසුවෙන් කරන්න පුළුවන්කමක් උන්වහන්සේට ලැබුණේ නැහැ. බොහෝ පීඩා මැද, කරදර මැද තමයි උන්වහන්සේ මේ දේට මුණ දුන්නේ. ඒ වගේම ජයගත්තේ උන්වහන්සේ
ජය ගත්තා. ඉතින් උන්වහන්සේ ජය ගත්තා පමණක් නෙමෙයි උන්වහන්සේ කියන උන්වහන්සේගේ ගෝලීන්ට ගෝලයෝ ලෝකයට යවන අතරේදී ලෝකේ නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වෙයල්ලා මම ලෝකයෙන් ජය ගත්තා කියලා. ඉතින් ලෝකයෙන් ජය ගත්තා වූ එකම එක්කෙනා යේසුස් වහන්සේ. ඉතින් ඒ වගේම කියමනක් පවුල් තුමත් කියනවා එතුමා කියනවා මේ ආකාරයෙන් එතුමාගේ සේවයේ අවසානයේදී මම යහපත් යුද්ධෙහි යුද්ධ කළෙමි මම දිවීම කෙලවර කළෙමි මම ඇදහිල්ල ආරක්ෂා කළෙමි මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාර වූ ස්වාමී වූ යේසුස් වහන්සේ දවසේදී මට දෙනවා ඇත. දෙවනි තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ 7-8 පද. ඉතින් එදා යේසුස් වහන්සේ මුළු මිනිස් සංහසය උදෙසා සම්පාදනය කර දුන් ඒ ගැලවීම, ඒ නිදහස, ඒ ස්වර්ගීක ප්‍රීතිය භුක්ති විඳිමින් මේ සඳහා සෑම මිනිසෙකුටම යම් කිසි සටනක් මේ පොළවේදී කරන්න තිබෙනවා. ඒක තමයි අපේ පොළවේ ජීවිතය. ඉතින් මේ උන්වහන්සේ දුන්නා වූ මේ ස්වර්ගීක බලාපොරොත්තුව ඉටු කරගන්න නම් මේ ජීවිතයේදී ඔබ මම මේ සටන දිනන්න අවශ්‍ය කරනවා. ඒ වගේම බැවින් ඇදහිල්ලෙන් අපි සැවොම යේසුස් වහන්සේගේ කුසිය වෙතට ළඟා වෙමු. ඔබ සියලු දෙනාට දේව පිහිටයි.